මේ මැණික් වර්ගය පත්මරාග මෙතන මේ පත්මරාග මේ මැණික් ගල් මේ සයිස් එකට මේ කපලා මේ පොලිෂ් කරලා හොඳට පොලිෂ් කරලා මේ තියෙන මේ ගල් තියෙන්නේ මං ගාව 3යි මේක ඇවිල්ලා පොඩ්ඩක් පොඩි පළුද්දක් තියෙන මේ තියෙන්නේ පොඩ්ඩක් අර කළු පාට වගේ එතනේ පොඩි පළුද්දක් තියෙන දැක්ක ඒ පොඩි පළුද්දක් තියෙනම පේනවනේ දැක්ක ඊට පස්සේ ඒ ගලයි මෙන්න මේ පත්මරාග මේ ගලයි මේ ඔය පේන හොඳට ඔය පේන මෙන්න මේ ගල් තුනම ඕන නම් එක්කෙනෙකුට එක් අවශ්‍යතාවය මත මම ඇවිල්ලා ඒ ගල මේ ගල එක සයිස් එකක් මේ ගල කපලා උපදාලා තියෙන්නේ මේ ගල ඇවිල්ලා ටිකක් අරකට වැඩිය පාට වෙනස් පාට වෙනස් මේක රෝස පාට හරි දැන් මේ ගල මේ පළුදු ගල මේ වතුර වගේ ගල මේ ගල තවත් මුදලක් හරිද මේ ගලත් හොඳට මේ කපා උපදාලා මේ පේනවා කපලා උපදාලා මේ තියෙන්නේ ඉතින් මේ ගලත් ඇවිල්ලා හොඳ මුදලකට මම විකුණනවා මේක ඇවිල්ලා කුඩා ගල මේකත් ඇවිල්ලා පත්මරාග මේ පත්මරාග ගල ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සෙක් අතට ඇවිල්ලා ලැබෙන්නේ පූර්වේ පිනකට පත්මරාග කියන්නේ ඒ පත්මරාග ගලක් ඇවිල්ලා ලැබෙනවා කියන්නේ තමන්ගේ පූර්වීය වාසනාවට මේ වගේ මේ මැණික් ගල් මේ තියෙනම තුනක් තියෙන කවුරු හරි ඉන්නවනම් මේ මැණික් ගල් තුන එකක් හරි ගන්න කවුරු හරි ඉන්නම් කියන්න මේ නමුත් මේ පත්මරාග ගල්වල වටිනාකම දන්න පුද්ගලයෙක් ඉල්ලන්න එතකොට මම ඒ කියන්නේ මේ ග්‍රහපල වලට මුදු හදන්න Tamanට ඒ මුදු හදා ගන්න ඒ විදිහට ග්‍රහපල වලට මුදු හදා ගන්න ඒ වගේ අනිත් එක තමයි මේ ඇවිල්ලා පත්මරාග කියලා ගල් සාමාන්‍යයෙන් නිකම් මිනිස්සෙල්ලගෙන මේ මිනිස්සුයෙකුට උනත් ලැබෙන්න පෙර පිනක් තියෙන්න ඕනේ මේ වගේ පත්මරාග ගලකින් මුද්දක් හදලා මුද්ද පළ දෙන්න උනත් වාසනාවක් තියෙන්න ඕනේ අද ඇවිල්ලා මේ වීඩියෝ එක මම මේ කරන්නේ 2025 මාර්තු මාසේ 13 පුන් පෝය දවසේ කවුරු හරි ඉන්නවනම් ඉල්ලන්න කැමැති කවුරු හරි ඉන්නවනම් මේ අනිත් ගල් තුන මේ ගල් තුන තමයි දැනට මං ගාව තියෙන පත්මරාග මේ සයිස් එකේ අනිත් එක ඇවිල්ලා පත්මරාග ගල් වල වටිනාකම දන්න එක්කෙනෙක් දැන් මේ සයිස් එකේ මේ සයිස් තුනකින් තියෙන්නේ හොඳ මුදලකට මං දෙනවා හොඳ වුණත් සාමාන්‍ය ගානකට කවුරු හරි ඉල්ලුවොත් ඒ කට්ටියට මම දෙනවා මාගේ දුරකථන අංකය 077 55 89 225 නැවතත් මං කියන්නේ මාගේ දුරකථන අංකය 077 55 225 මේ ඇවිල්ලා මේක තමයි මේ මැණික් ගලේ මූණත මේක ඇවිල්ලා මැණික් ගලේ පිටුපස මේ මා දන්න විදිහට තමයි මම මේ කියන්නේ මේ පත්මරාග ගල් මේ තුන තියෙන මේ තුන අවශ්‍ය කවුරු හරි සිටිනවා නම් මාගේ දුරකථන අංකයට කතා කරලා ඉල්ලන්න අමතන්න ඊට පස්සේ මම ඔහුට පිළිතුරු දෙමි. හරි. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලපු කට්ටියට.